good morning මගේ යාළුවනේ. ඔන්න අද දවසෙත් මම ඔයගොල්ලන්ට වටිනා දෙයක් මගේ ජීවිතෙන් ඔයගොල්ලන්ට ගත්ත දෙයක් ගැන කතා කරන්න ආවේ. ඒ තමයි ක්‍රීඩාව. ක්‍රීඩාව කියන්නේ මගේ ජීවිතේ හැමදේම ගොඩනගාගත්ත මේ ක්‍රීඩාව තුළින්. වයස අවුරුදු 10 ඉඳලා මේ වෙනකන් මේ ක්‍රීඩාව තුළ මා නියැලුණු කෙනෙක්. තාමත් ඉදිරියටත් නියැලෙනවා. මේ තුළින් ඔබ හොඳ විනයගරුක පුජ්‍යලෙක් බවට පත් වෙනවා. ඉතින් ඒක ගොඩක් වැදගත් අපේ ජීවිතේට. ඒ වගේම හොඳ ඉවසිලිවන්ත පුජ්‍යලෙක්. හැම කෙනා සමගම ඉවසීමෙන් කටයුතු කරනවා. ඒ වගේ චරිතයක් බවට ඔබට පත් වෙන්න පුළුවන් මේ ක්‍රීඩාව තුළින්. ඒ වගේම හොඳ දැක්මක් ඔබට තියෙනවා. හොඳ දැක්මක්. තමන්ගේ ඉලක්ක තමන්ට පේනවා. ඉලක්ක වෙනුවෙන් තමන් හොඳ පැහැදිලි දැක්මක් එක්ක වැඩ කරනවා. ඒ වගේම ආත්මවරිණ උත්සාහයක්. ආත්මවරිණ උත්සාහයක් කියලා කියන්නේ ඔබ දෙයක් කරන්න උත්සාහ කරොත් ඒ උත්සාහය ඔබ නවත්තන්නේ නැහැ. ඔබ අනිවාර්යයෙන් මේකේ අවසාන ප්‍රතිඵලයට තෙක් ගිහිලා තමයි ඔබේ උත්සාහයේ ප්‍රතිඵලය ලබා ගන්න. ඒ වගේම මේ ක්‍රීඩාව කරන එක තුලින් දක්ෂයා වෙන්න පුළුවන්, දිනන්න පුළුවන්, හැබැයි පරදින්න පුළුවන්. මේ දිනුම පෙරදුම කියන්නේ තරගයට අදාළ දේ විතරයි. හැබැයි ඒත් දිනුවත් පෙරදුනත් තමන්ගේ ජීවිතේ ගොඩාක් අත්දැකීම් මේ ක්‍රීඩාව තුළින් ලැබෙනවා. ඒ අත්දැකීම් තමන්ගේ ජීවිතයට පන්නරයක් කරගන්න පුළුවන්. තමන්ගේ ජීවිතේ ශක්තිමත් කරගන්න පුළුවන්. හරි. ඉතින් ඒ නිසා හැම කෙනෙක්ම හැම දරුවෙක්ම මොනවා හරි ක්‍රීඩාවක් වෙනුවෙන් තමන් යොමු කරන්න. මේ දෙමාපියන්ට කරන දෙයක්. කවදාවත් ඒක අපත යන දෙයක් නෙවෙයි. තමන්ගේ ශරීර සෞඛ්‍ය වර්ධනේ, ලෙඩ රෝග අඩුයි. හැම දෙයක්ම තමන්ට ලොකු වටිනාකමක් දෙනවා. ඒ නිසා පටන් ගත්ත ක්‍රීඩාවෙන් මම නම් මැරෙනකම් ක්‍රීඩකයෙක් විදිහට තමයි ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. හරි. ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඔබට ජය වේවා.